අහසසේ ඔබ අනන්තයි සයුරසේ. ආචාර්ය නන්දමාලිනී කියන්නේ අතරම ජාතිය යශෝගීතය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අතරම මේ අපේ ඉතිහාසය තුළ දැන් පෞද්ගලිකව දැන් මම රසිකයෙක් විතර ගත්තම අපේ තියෙන වින්දන මට්ටම් පුළුල් කළ අපේ තියෙන චින්තන ධාරාව ශක්තිමත් කරපු ගායන ශිල්පිනියක්. විශේෂයෙන්ම ඇගේ ගීත වලින් ඇගේ ප්‍රසංග වලින් අපි ලබපු උත්තේජනය අපේ ජීවිතේ හැඩගස්වාගත්තු විදිය සියල්ල ගත්තම අදටත් අපි ඇයට ණය ගැති. නන්දමාලිනී කියන්නේ ඒ බඳු ජාතියට විශාල මෙහෙයක් කරපු પરම්පරාවකට ශක්තියක් දුන්නු කොඳු නාරටියක්. ඇත්තටම සමාජයේ තියෙන විෂමතා ගීතෙන් සාකච්ඡා කරන්නට ගැහණියක් විදියට ඇය නිර්භයව ඉදිරිපත් වෙච්ච ආකාරය මම හිතන්නේ ඒ තිබිච්ච ආත්ම විශ්වාසය ආත්ම ශක්තිය අපි වෙනත් කිසිවෙකුගෙන් දැක්කේ නැහැ වෙනත් ශිල්පිනීන්ගෙන්. ඉතින් එහෙම ගත්තම ඇය අනබිභවනීය චරිතයක්. ඇයට සම කරන්න බැරි ඇයට සම කරන්න පුළුවන් කිසිවෙක් නැහැ. ඇයට ආදේශ කරන්න පුළුවන් කිසිවෙක් නැහැ. ඉතින් මේ විදිහට අපි ගත්තම ඇත්තටම ඇය අපිට අහිමි වීම කියන්නේ ජාතියට විශාල පාඩුවක්. ඉතින් ඇත්තටම අපි ආචාර්ය නන්දමාලිනී වෙනුවෙන් මම රසිකයෙක් විදිහට සහ ගීත රචකයෙක් විදිහට මගේ ගෞරවය පළ කරනවා. මටත් අවස්ථාවක් ලැබුණා ඇවෙනුවෙන් ගීතයක් රචනා කරන්නට. ඉතින් ඒක මගේ ජීවිතයේ සදානුස්මරණීය අවස්ථාවක්. ඉතින් ඇය පිළිබඳ වූ මතකය මම හිතන්නේ අපේ මරණය තෙක්ම අපේ සිත් සතන් තුළ නොනැසී පවතින බව ප්‍රකාශ කරන්නට ඕනේ. බයි